සුබ දවසක් ඔයාලට. ඔන්න ඉතින් අදත් මම මගේ 11 වෙනි පැල සේල් එක අරගෙන ආවා. ගිය 10 වෙනි මගේ පැල සේල් එකේ පැල ගත්ත මිස්ලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මට සබ්ස්ක්‍රයිබ් කරපු ලයික් කමෙන්ට්ස් දාපු මිස්ලටත් ගොඩාක් ස්තුතියි. ඉතින් අපි එහෙනම් යමු මගේ 11 වෙනි පැල සේල් එකේ පළවෙනි පැලයට. ගොඩක් වටින පැලයක්. මෙන්න මේ පැලේ ඔයාලා දන්නවා මේ බ්ලැක් කාඩිනල් කියන එක. ඉතින් මෙන්න මේ පැලය අංක 1කින් මෙදා ලස්සන දැල්ල රතු පාටට තියෙයි. මේ පැලය අංක 1 රුපියල් 1900යි. අංක 1 1900යි. ඔන්න ඊළඟට මේ ඇග්ලොනිමා එක පොඩි ගහකුයි ටිකක් උස ගහකුයි තියෙනවා. මෙන්න මේ ඇග්ලොනිමා පැල දෙකම 250යි. ඔන්න ඊළඟට අංක 3න් ඒත් තියෙන්නේ මෙන්න මේ ඇග්ලොනිමා විශේෂය. ලස්සන පත්‍රයක් තියෙන්නේ යාට බලන්න. මෙන්න මේ ඇග්ලොනිමා පැලය අංක 3 250යි. ඔන්න ඊළඟටත් තියෙන්නේ ලොකු මේ බලන්න මේ කොලේ ලොකු මෙන්න මේ ඇග්ලොනිමා එකත් අංක 4නුත් තියෙන්නේ මෙන්න මේ ඇග්ලොනිමා එක. ඒකේ ලොකු පත්‍ර තියෙන්නේ හොඳට වැඩුණු ඇග්ලොනිමා එකක්. මෙන්න මේ වර්ගයෙන් පැලයක් ඔයාට 250කට දෙන්න පුළුවන්. අංක 4 250යි. තියෙන්නේ ඇග්ලොනිමා විශේෂයක්. මේක බලන්න හරිම ලස්සනයි. හරි ලස්සන රෝස පාටක් එක්ක තියෙන මෙන්න මේ ඇග්ලොනිමා එක අංක 5 200යි. ඔන්න අංක 6නුත් තියෙන්නේ මෙන්න මේ ලස්සන වෛරම් වගේ තියෙන මෙන්න මේ ඇග්ලොනිමා එක. හොඳට හැදුණු නිරෝගී පැලයක්. අංක 6 250යි මේ ඇග්ලොනිමා එක. ඔන්න බලන්නකො ඉතින් මේ ඊළඟට ඉන්න දෙන්න කවුද කියලා. මෙන්න මෙයා ඔයාලා හැමෝම දන්න කෙනෙක්. මෙන්න මෙයා අංක 7 මෙන්න මේ පැලය 700යි. අංක 7. ඊළඟට අංක 8න් ඉන්නවා මෙයා යන ටිකක් ලොකුයි. අංක 8 මෙන්න මේ පැලය 400යි. අංක 8 ග්‍රීන් ක්‍රොකඩයිල් එක. අංක 9න් ඉන්නවා මේ ඝනකම. මේකත් ඇග්ලොනිමා විශේෂයක් වෙන්නේ නැති සමහර විට මම ඒ ගැන එච්චර දැනුවත් නැහැ. මෙන්න මේ ලොකු පත්‍රය ඉන්නේ මේකේ. හරිම ඝනකමයි මේ පත්‍රය. හරිම ඝනකමයි. මෙන්න මේ පැලය අංක 9න් මෙන්න මේ පැලය 250යි. ගිය සැරවල සේල් වලත් මේක අලෙවි වුණ පැලයක්. ඇත්තට මේක හරිම ලස්සනයි. අංක 9. අංක 10න් ඉන්නේ මෙන්න මේ පත්‍ර කළු පාටට හැරෙනවා. මේ දැල්ලක් නිසා තමයි මේ පාට. නැත්තම් මේ ටිකක් දළු එකක් පත්‍රයක්. ඒ නිසා තාම මේකේ කළු පාට නෑ. මම ගොඩක් සේල් වලත් දැම්මා මේක. මෙන්න මේ පත්‍ර 3ක් එක්ක මෙන්න මේ පැලය 150යි. අංක 10 150යි. ඔන්න තියෙනවා තවත් ලස්සන පත්‍ර තියෙන වර්ගයක්. මෙන්න මේ පැලයක් ඔයාට මට 250ට දෙන්න පුළුවන්. අංක 11 250යි. ලස්සනයි නේද? මේ බලන්නකො මෙයාගේ ලස්සන
මේ පඳුරට හැදිලා තියෙන්නේ. හරිම ලස්සනයි. අඳුරම ඔයාට මට 250කට දෙන්න පුළුවන් අංක 12. මේක අවුවේ තියෙනකොට හරිම ලස්සනයි. අවුවට තමයි මේකේ ලස්සන වැඩි වෙන්නේ. නිකන් කර්ල් වෙච්ච පත්‍ර තියෙන පැලයක්. අංක 12 250යි. ඔන්න ඊළඟට අංක 13න් මෙන්න මේ ලස්සන පත්‍ර තියෙන මෙන්න මේ පැලය 150යි. අංක 13 150යි. ඔන්න ඊළඟට අංක 14න් තියෙන්නේ ඒ වගේම සිංගෝනියම් එකක් ලස්සන පත්‍ර තියෙන මෙන්න මේ පැලේ අංක 14 200යි. අංක 15 මෙන්න මේ පත්‍ර තියෙන මේ පොට් එක ඔයාට රුපියල් 200කට දෙන්න පුළුවන්. අංක 15 200යි. ඔන්න ඊළඟට අංක 16න් ඒත් ලස්සන සිංගෝනියම් එකක්. මේ පත්‍ර තව විශාල වෙනවා. අංක 16 200යි. මේ සිංගෝනියම් එක හැමදාමත් ඉතින් මේ කැලතියා එක මගේ සේල් එකේ වරදින්නෙම නෑ. කොහොම හරි මම පැලයක් මේක එකතු කරනවා. අංක 17 මෙන්න මේ පැලය 200යි. ටිකක් ලොකුවට වැඩිලා තියෙන්නේ. ටිකක් ලොකු පත්‍ර තියෙනවා. අංක 16 200යි. බලන්නකෝ මෙයා ලස්සනයි නේද? පොඩි මොනර කිරිලියෙක්ගේ පොඩි හැඩයක් එකතු වෙච්ච ඒත් ලස්සන තවත් පත්‍ර තියෙන පැලයක්. අංක 18 මේ පැලයක් 200යි. අංක 18 200යි. ඔන්න අංක 19න් මෙන්න මේ රතු පාට මල පිපෙන පැල දෙකක් තියෙනවා. අංක 19න් එක පැලයක් 200යි. මේ මල පර වුණාම ආයෙත් මලක් එන්නේ තව පැලයකින්. ඒකින්ද ඔයාලට මට එවන්න පුළුවන් මේ පැලයම නැත්තත් මලක් එන්න ආසන්න පැලයක් ඕනනම් එවන්න පුළුවන්. නැත්තම් මේ පැලම දෙන්නත් පුළුවන්. අංක 19 එක පැලයක් 200යි. අංක 20ට මෙන්න මේ අඩියක් විතර දිග පත්‍ර තියෙන මෙන්න මේ කොළ 3ක් එක්ක යා ඉන්නේ. මෙන්න මේ උස්සට වැඩුණු ඒ තඩි දෙකක් විතර උසයි මේ පැලය. අංක 20න් මෙන්න මේ පැලය රුපියල් 300යි. ලොකු පත්‍ර තියෙන ලොකු පැලයක්. ඔන්න ඊළඟට අංක 21න් තියෙන්නේ මේ කැලිතියා එක. මෙන්න මේ පැලය ටිකක් දිගට වැඩුණු කොළ තියෙන අංක 21න් මෙන්න මේ කැලිතියා පඳුර රුපියල් 200යි. අංක 21. ඔන්න ඊළඟට අංක 22න් මෙන්න මේ ෆර්න්ස් එක මෙන්න මේ සනට මෙන්න මේ පත්‍ර තියෙන මේ ෆර්න්ස් එක අංක 22 150යි. අංක 22 ඔන්න අංක 23න් ඊළඟට එන්නේ මේ සරුවට වැඩුණු මේ චූටි පත්‍ර තියෙන ලස්සන විසිතුරු ශාකය. අංක 23 මෙයා 150යි. අංක 23 මේ බලන්නකෝ මෙන්න මෙයා අංක 24 හොඳට සරුවට වැටුණු පැලයක්. ඉතින් මේ පැලය ඔයගොල්ලෝ දන්නවනේ ටිකක් වටිනවා කියලා. ඉතින් මෙන්න මේ අංක 24 මේ පැලය ඔයාට දෙනවා මම රුපියල් 650කට. අංක 24 650යි. ඊළඟට ඉන්නේ මෙන්න මේ අඩි 1.5 2කට ලං වෙන්න ටිකක් දිගට වැඩුණු මෙන්න මේ පත්‍රයේ තියෙන මෙන්න මේ ශාක විශේෂය. මම මේ නම් එහෙම කියන්න දන්නේ නැහැ.
මේ පැළය අංක 25 රුපියල් 300යි. අංක 25 අංක 26න් ඔන්න ඉතින් කවුරුත් දන්න මෙන්න මේ ඖෂධ පැළ ඇටිය තියෙනවා. මම නම් මේක මල් ගහක් විදියට හදාගෙන තියෙන්නේ. මගේ මේ ඉස්සරහා තියලා තියෙන්නේ. මට මේ පැළ දෙන්න පුළුවන් ඔයාලට. මේ ලොකු පැළයක් 150 ගානේ. ගොඩක් පැළ නම් නැහැ. ඉතින් මේ කොමාරිකා පැළයක් එවන්න පුළුවන්. අංක 26 150යි. ඊළඟට අංක 27න් මෙන්න මේ සිංගෝනියම් එක ටිකක් අඩියක් විතර උසට වැඩුණු පත්‍ර තියෙන මෙන්න මේ සිංගෝනියම් පැළය අංක 27 150යි. ඔන්න ඊළඟට අංක 28න් මෙන්න මේ පෝතෝස් එක බලන්නකෝ. ඒකේ උසට ගිහිලා තියෙන්නේ. මම මේක මේ රාක් එක තියලා තිබ්බේ. ඉතින් එයා කරන්නේ බිත්තිය දිගේම උඩට නගින එකයි. මේ එයා ඉතින් ලස්සනට සරුවට හැදිලා තියෙනවා. ටිකක් දිගට. මම ඉතින් ගැලෙව්වෙත් නෑ. එයා ලස්සනට ඉන්න නිසා. මේ ඉතින් ඔයාලට මෙයා වුණනම් දෙන්න පුළුවන්. මෙයා අංක 28 350යි. ඔන්න අංක 29න් මෙන්න මේ කැලතියා විශේෂය. මේකේ පැළ දෙකක් තියෙනවා. මෙන්න මේ කැලතියා එක මේ කොලේ නම් ගොඩක් උස්සට තියෙනවා. මෙන්න මේ කැලතියා එක අංක 29 150යි. මේ පඳුරම 150යි. ඔන්න අංක 30න් ඉන්නවා මෙන්න මේ සිංගෝනියම් එක. පැත්තක් අර සුදු පාටට එනවා. හැබැයි මේ දවස්වල මේ පත්‍ර ඒ පැළේ මේ පත්‍ර වෙනස් පාටකින් ඇවිත් තියෙන්නේ. මෙන්න මේ පැළේ ඔයාට මට එවන්න පුළුවන් රුපියල් 100කට. අංක 30 100යි. අංක 31න් තියෙන්නේ අංක 31 මෙන්න මෙයා. මේක හරි ලස්සනයි. බලන්න යාගේ හැඩ. එයාගේ මලකුත් තියෙනවා. අංක 31 මෙන්න මේ පැළය දෙනවා 200කට. අංක 31 හරිම ලස්සන ඉසිතුරු පත්‍ර තියෙන පැළයක්. අංක 31 200යි.